ආයුබෝවන් කොරියන් with KL YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි කලින් වීඩියෝ දෙකකින් කතා කරා කොරියන් පොඩියේ මූලික ස්වරාක්ෂර 10 සහ මූලික ව්‍යංජන අක්ෂර 14 ගැන. මූලික ස්වර 10 සහ මූලික ව්‍යංජන අක්ෂර 10 ගැන අපි කතා කරා. ඉතින් අපි අද කතා කරනවා ළමයි කොරියන් පොඩියේ සංයුක්ත ස්වර 11 සහ සංයුක්ත ස්වර 11 සහ සංයුක්ත ව්‍යංජන 5 ගැන. ඉතින් මේ සංයුක්ත ස්වර 11 සහ සංයුක්ත ව්‍යංජන 5 ගැන කතා කරන්න කලින් මම ඔයාලට කිව්වා මේ කොරියන් හෝඩියේ ස්වර යටතේ තියෙන මේ මූලික ස්වර 10 සහ අපි ඉගෙනගත්තු ව්‍යංජන යටතේ තියෙන මේ මූලික ව්‍යංජන 14 සහ අපි ඉගෙනගත්තු හොඳට මතකේ තියෙන්න ඕනේ කියලා. හොඳට ඔයාලට උච්චාරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. හොඳට ලියන්න පුළුවන් වෙන්න ඕනේ කියලා පිළිවෙලට. ඉතින් මම ක්‍රමයකුත් කිව්වා ඔයාලට ඒක හොඳට ලියන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමයට කරා නම් මේ විදිහ ඔයාලට මේ මූලික ස්වර 10 සහ මූලික ව්‍යංජන 10 easy ගේමක් නැති වෙන්න ඕනේ. ඉතින් අපි අද යන් කොරියන් පොඩියේ අක්ෂර වන සංයුක්ත ස්වර 11ට. ඉතින් මේ සංයුක්ත ස්වර 11 බලන්න. කොරියන් හෝඩියේ සංයුක්ත ස්වර 11. කොරියන් හෝඩියේ සංයුක්ත ස්වරයක් හැදෙන්නේ මූලික ස්වර දෙකක් එකතු වෙලා. ඒ වගේම මූලික ස්වරයකට සංයුක්ත ස්වරයක් එකතු වෙලත් මේ සංයුක්ත ස්වර හැදෙනවා. ඉතින් තව වැදගත් දෙයක් කියන්න ඕනි ඔයාලට. අපි මූලික ස්වර 10 ලියද්දී මෙතන ව්‍යංජනයක් ආවා. හරිද? මෙතන ව්‍යංජනයක් ආවා. ඒ ව්‍යංජනය අනිවාර්යෙන් අපි මේ මූලික ස්වර තනය ලියද්දී එන්න ඕනි. ඒ වගේම මූලික ව්‍යංජන වලට මේ ආසර එකතු වෙද්දී එහෙම මේ ව්‍යංජනය එන්නේ නැහැ. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඒ වගේම තමයි මේ සංයුක්ත ස්වර වලට මූලික ව්‍යංජන සමග එකතු වෙද්දී මේ ව්‍යංජනය එන්නේ නැහැ. ඒක ගැනත් ඉස්සරහට පැහැදිලි කරන්නම්. දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම තනිව ලියද්දී අනිවාර්යයෙන්ම මේ ව්‍යංජනයත් එක්ක තමයි මේ සංයුක්ත ස්වරය ලියන්න ඕනේ. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් තව පාරක් පොඩ්ඩක් රිවයින් කරලා බලන්න වීඩියෝ එක. ඕගොල්ලන්ට හොඳට තේරෙයි. ඉතින් අපි අද මේ සංයුක්ත ස්වර 11 ගැන කතා කරමු. මුලින් බලන්න පළවෙනි ස්වරය. පළවෙනි ස්වරයේ තියෙනවා ආ. මේ ස්වර පුළුවන් වෙන්න ඕනේ ආට. මං කලින් කිව්වා මේ ස්වර මතක තියෙන්න ඕනේ කියලා. පළවෙනි ස්වරයේ තියෙන ආ. ඊට පස්සේ දෙවෙනි ස්වරයේ තියෙන එකතු වෙන ස්වරය ඊ. එතකොට ආ ඊ එකතු වෙලා බලන්න හැමෝම මේ ආ එකට එකතු වෙනවා ඊ එක. ආ එකට ඊ එක එකතු වුනහම ඒ ස්වරය හැදෙනවා. ඊට පස්සේ දෙවෙනි ස්වරය බලන්න යා. ඊට පස්සේ ඒකට එකතු වෙනවා ඊ ස්වරය. යා එකට බලන්න යා එකට යා ස්වරය ලියන්න මෙහෙම යා ස්වරය ලියලා ඒකට ඊ එකතු කරන්න. හරිද? යා ස්වරය ලියලා ඊ එකතු කරන්න. යා ස්වරය ලිව්වා ඊ එකතු කරා. එතකොට හැදෙනවා යේ ස්වරය. හරිද? ඊට පස්සේ තුන්වෙනි ස්වරය බලන්න ඕ ස්වරය තියෙනවා. ඊට පස්සේ ඊ ස්වරය තියෙනවා. ඊට පස්සේ ඔයාලා ඕ ස්වරය ලියන්න මෙහෙම ඕ ස්වරය ලිව්වා. ඊට පස්සේ ඊ ස්වරය එකතු කරා. හරිම ලේසි. මම මේකේ ඇදහිලි ලිව්වට ඔයාලා හරි කෙලින් ලියන්න ඕනේ මේ තියෙන විදිහටම. මට මේකේ ලියන්න බෑ. ඊට පස්සේ ඕ එකට ඊ ස්වරය එකතු වුනහම ඒ ස්වරය හැදෙනවා. ඊට පස්සේ හතරවන ස්වරය බලන්න යෝ ස්වරය තියෙනවා. ඊට පස්සේ ඊ ස්වරය තියෙනවා. යෝ එකට ඊ එක එකතු වුනහම මොකක්ද හැදෙන්නේ? ඉස්සෙල්ලා යෝ ස්වරය ලියන්න. යෝ ස්වරය ලියලා ඊ එක එකතු කරන්න. ඊ එක එකතු කරාම හැදෙනවා යේ.
යේ සරය. ඊට පස්සේ ඕ සරය තියෙනවා. ඊට පස්සේ තියෙනවා ආ සරය. ඊට පස්සේ ඕ සරයට ආ සරය එකතු කරන්න. එතකොට හැදෙනවා වා 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 වා. බලන්න ශබ්ද කරලා වා වා වා. එතකොට හැදෙනවා වාසරය. ඕ එකට ආසරය එකතු වුනහම වාසරය හැදෙනවා. ඊට පස්සේ බලන්න හයවෙනි සරය ඕ එක තියෙනවා. ඊට පස්සේ සංයුක්ත ස්වරවල එන මේ ඒ සරය තියෙනවා. හරිද? ඒ සරය මේකට එකතු වෙනවා. ඕ සරයට ඒ සරය එකතු වෙනවා. එතකොට හැදෙනව ළමයි ඕ සරයට මෙහෙම බලන්න. ඕ සරයට ඒ සරය එකතු වෙනවා. මෙහෙම. ඊට පස්සේ හැදෙනව ළමයි වේ සරය. වේ සරය. මම මෙහෙම ලිව්වට ඔයාලා මේ ගානට මේ කෙලින් මේ ලස්සනට ලියන්න. හරිද? මම මෙහෙම ලිව්වට ඊට පස්සේ ඕ සරයට ඒ සරය එකතු වෙලා වේ හැදෙනවා. බලන්න ශබ්ද කරලා ඔේ 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 ඒක වේ වෙනවා. ඊට පස්සේ හත්වන සරය බලන්න ඕ සරය තියෙනවා. ඕ සරයට එකතු වෙනවා ඊ සරය. එතකොට ඕ සරයට මේ ඕ සරය ලිව්වා. ඕ සරයට ඊ සරය එකතු වුණාමත් තවත් වේ සරයක් හැදෙනවා. මේ කොරියානු හෝඩියේ සංයුක්ත සරවල වේ සර තියෙනවා 3ක්. ඒ 3 ගැනත් හොඳට මතක තියාගන්න ඕනි. හැම එකක්ම ශබ්ද වෙන්නේ වේ කියලා. හරිද? මේ තමයි දෙවෙනි වේ ස්වරය. ඕ එකට ඊ එකතු වුණා ඔයි 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 එකට. එතකොට වේ වෙනවා. ඊට පස්සේ අටවන ස්වරය බලන්න ඌ තියෙනවා. ඊට පස්සේ ඌ එකට ඕ එක එකතු වෙනවා. ඌ එකට ඕ එක එකතු වුණාම ඔයගොල්ලෝ පොඩ්ඩක් ශබ්ද කරලා බලන්න ඌෝ කියලා. ඌෝ ඌෝ මොකක්ද ඒක වෙන්නේ? ඒක වෝ වෙනවා. වෝ වෙනවා. වෝ වෙනවා. හරිද? ඌ එකට ඕ එක එකතු වුණාම ඌෝ ඌෝ මේ විදිහට වෝ වෙනවා. මේක තමයි වෝ එක. ඊට පස්සේ නවවන සරය බලන්න ඌ එක. ඌ එකට එකතු වෙනවා සංයුක්ත ස්වරවල ඒ එක. හරිද? සංයුක්ත ස්වරවල ඒ එක එකතු වෙනවා. එතකොට බලන්න ඌ එකට සංයුක්ත ස්වරවල ඒ එක එකතු වෙනවා. ඔන්න ඒ එක. ඒක දැම්මා. මේ විදිහට තමයි එන්න ඕනේ. මෙන්න මේ විදිහට එන්න ඕනේ. හරිද? මෙන්න මේ විදිහට. මේක වැරදිලා ටයිප් මිස්ටේක් එකක් වෙලා. මේ විදිහට තමයි එන්න ඕනේ. ඌ එකට සංයුක්ත ස්වරවල ඒ එක එකතු වෙලා මේ විදිහට තවත් වේ එකක් හැදෙනවා. මේ විදිහට තවත් වේ එකක් හැදෙනවා. මෙහෙම මෙහෙම හරිද? මේ විදිහට තවත් වේ එකක් හැදෙනවා. මේක බලන් ලියා ගන්න. ඊට පස්සේ ඌ එකට එකතු වෙනවා 10 වෙනි ස්වරය බලන්න ඊ එක. ඌ එකට ඊ එක එකතු වුණාම උයි 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 මොකක්ද අපි උච්චාරණය වෙන්නේ? වී එක හැදෙනවා. වී එක හැදෙනවා. ඌ එකට ඊ එක එකතු වුණාම වී එක හැදෙනවා. මේ විදිහට. ඊට පස්සේ අවසාන ස්වරය දිනවා ඊ ըයි 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 මේ එකට ඊ එක එකතු වුණාම ըයි කියලා අපිට ශබ්ද වෙනවා. ըයි ըයි කියලා ශබ්ද වෙනවා. ඉතින් ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් ආයි රිවයින්ඩ් කරලා බලන්න වීඩියෝ එක. මේ විදිහට ඔයාලගේ සංයුක්ත සර ලියන්න පුළුවන්. සංයුක්ත ස්වර 11 ලියා ගන්න. අපි ඊළඟට කතා කරනව ළමයි සංයුක්ත ව්‍යංජන පහ ගැන. මේක ලියාගෙන අපි සංයුක්ත ව්‍යංජන පහ ගැන යමු. ඉතින් මම කිව්වා වගේම ඔයාලා මේ ක්‍රමයටත් මේක ලියන්න. ඔයාලා මේ සංයුක්ත ස්වර 11 පිටු 11ක මේ විදිහටම උච්චාරණය කර කර මේ මූලික ස්වර දෙක සම්බන්ධ කර කර සහ
සංයුක්ත ස්වර තියෙන වලයි සහ මූලික ස්වර දෙක සම්බන්ධ කරලා මේ වේ සහ ඒ විදිහට ඒවා සම්බන්ධ කර කර උච්චාරණය කර කර ඔයාලා පිටු 11ක හරියටම ලියන්න. එහෙම වුණාම මේ ස්වර 11 හරියටම ඔයාලට පිළිවෙලට මතක තියෙනවා. අපි යන් දැන් කොරියන් හෝඩියේ සංයුක්ත ව්‍යංජන පහට. මේක එකපාරක් බලන්න. කොරියන් හෝඩියේ සංයුක්ත ස්වර 11. ඒ, යේ, ඒ, ජේ, වා, වේ, වේ, වෝ, වේ, වී, යි. ඒ විදිහට තමයි පිළිවෙලට සංයුක්ත ස්වර 11 එන්නේ. ඉතින් අපි යන් දැන් කොරියන් අක්ෂරවල සංයුක්ත ව්‍යංජන පහට. අද දවසේ මේ සංයුක්ත ව්‍යංජන පහයි සංයුක්ත ස්වර 11යි කතා කරාම ඔයාලගේ ස්වර ටික ඉවරයි. එතකොට අපිට ඉගෙන ගන්න පුළුවන් කොහොමද පුරක් හැදෙන්නේ, කොහොමද වචනයක් නිර්මාණය වෙන්නේ, ඒ හැමදේම නීති රීති සහ හැමදේම ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා ගොඩක් ඉස්සරහට අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලට කියනවා. හරි. අපි දැන් සංයුක්ත ව්‍යංජන පහ ගැන කතා කරමු. සංයුක්ත ව්‍යංජන පහ බලන්න. මේ තමයි කොරියන් හෝඩියේ සංයුක්ත ව්‍යංජන පහ. මේකත් ඔයාලා හරියටම ලියා ගන්න. කොරියන් හෝඩියේ සංයුක්ත ව්‍යංජන පහ. මූලික ව්‍යංජන ගැන දන්නවනේ. මූලික ව්‍යංජන දෙකක් එකට ලියලා තමයි සංයුක්ත ව්‍යංජන හැදෙන්නේ. ඉතින් පළවෙනි ස්වරය බලන්න. පළවෙනි ස්වරයේ තියෙන ක්. ඒක උච්චාරණය කියලා. කියලා. හරිද? මෙහෙම එක ලියන්න ඔයාලා. ඒකත් අර වගේ පිටු පහක ගොඩ වෙලාවක් ලියන්න. එතකොට නිකම්ම මතක හිටිනවා. ඊට පස්සේ ලියන්න බලන්න දෙවෙනි සැරේ සංයුක්ත ව්‍යංජනවල එක. එක හරිද? මේ තමයි එක. ඊට පස්සේ තුන්වන සැරේ දෙනවා ඒක ශබ්දනේ කියලා. අල්ප යන්න කියලා ශබ්ද විදිහට ගොඩක් ඒ කියන්නේ ශබ්ද වෙනවා කියලා. මෙහෙම ලියුවට දාලා මේ තියෙන විදිහටම ලියන්න. ඊට පස්සේ ඒ කියන්නේ ඒක ශබ්ද වෙනවා. හතරවෙනි සැරේ ශබ්ද වෙනවා කියලා. ඒක අර ගොඩක් අර හඩෙන් වැඩියෙන් ශබ්ද වෙන්න ඕනි. ඒක තමයි සංයුක්ත ව්‍යංජන කියලා කියන්නේ. ඒ විදිහට ශබ්ද වෙන්න ඕනි. ඊට පස්සේ බලන්න ඒක අල්ස යන්න. විදිහට ශබ්ද වෙනවා. හරිද? විදිහට ශබ්ද වෙනවා. ඔයාලා මේ ස්වර පහත් කටින් උච්චාරණය කරගන්න. මේ ඒ කියන්නේ එක හරිද? එක සහ අනිත් ස්වර ඔක්කොම හරියට උච්චාරණය කළා. මේකත් අර මං කිව්ව ක්‍රමයට පිටු පහක උච්චාරණය කර කටින් උච්චාරණය කර හොඳට ලියන්න. ඕගොල්ලෝ මේ අක්ෂර නිතරම ලියනකොට මේවා මතක හිටිනවා. මතක හිටිනවා හරියට තේරෙනවා. ඊට පස්සේ නිකම් වචනයක් දැක්ක ගමන් ඔයාලට දැන් තව ඉස්සරහට යද්දි මම වචනයක් කියන හැටි කියලා දෙනවා. නිකම් වචනයක් දැක්ක ගමන් අපිට ඒ වචනේ කියව ගන්න පුළුවන් වෙනවා. හරිද? ඉතින් මේ සංයුක්ත ව්‍යංජන 11ත් ඔයාලා ලියා ගන්න. සංයුක්ත ව්‍යංජන පහ. සංයුක්ත ව්‍යංජන පහත් ලියා ගන්න. අපි එතකොට ඊළඟට ළමයි කතා කරන්න ඉන්නේ මූලික ව්‍යංජන 14ට මූලික ස්වර එකතු කරලා අපි අකුරු හැදෙන විදිය ගැන කතා කරනවා. හරිද? ඒක නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඉක්මනින්ම අනිත් වීඩියෝ එකේදී ඔයාලව හම්බෙන්න. ආයුබෝවන්.